මම සමස්තනාස් ප්‍රජාවේ කෙනෙක් විදිහට මට ලැබෙන්න ඕන නිදහස මට ගෙදරින් ලැබෙන්නේ නැහැ. මම කැමති මගේ ප්‍රජාවත් එක්ක මගේ පවුලේ අයත් සමග ආදරයෙන් සතුටින් ජීවත් වෙන්න. ඒත් මගේ පවුලෙන් ඒකට මට කිසි නිදහසක් නැහැ. මම සමසේනස් පුද්ගලයෙක්. මටත් පවුලක් තිබුණා. මගේ අම්මා තාත්තා නැති වුණාන් පස්සේ මගේ සහෝදරයෝ මාව අයින් කරා. මොකද මම සමසේනස් පුද්ගලයෙක් නිසා මටත් පවුලක් ඕනේ. මටත් ආසාව තියෙනවා පවුලක් එක්ක ජීවත් වෙන්න. අපේ රටෙන් ලෝකෙන් අපි වෙන කොන්කොල සලකනවා. මම කැමති නෑ මාව කවුරුත් කොන්කට සලකනවට. අපිත් ඉත් ඇති මිනිස්සුયો. ඉතින් ඒක නිසා මටත් පවුලක් ඕනේ. මටත් අනාගතයක් කියලා දෙයක් ඕනේ. මම පාරක් ගානේ දුක් විඳා මට කාත් කවුරු නැති වුණා. ඒක නිසා මම ප්‍රාර්ථනා කරනවා අපිටත් අපේ අයිතිය ලබා දෙන්න කියලා. நான் ஆம்பளை பிள்ளையத்தான் பிறந்தேன். நான் எனக்கு ஆசை பொம்பளை மாதிரி வேலைக்கு எங்களோட வீட்டில் அப்படியே எல்லாம் இஷ்டப்படுறாங்கல்ல, அதோடு நான் என்ன செய்வேன்னு சாவெல்லாம் போயிட்டு நான் இப்போ எனக்கு நான் செத்து போவேன்னு தோணுச்சு. அதுக்கப்புறம் எங்களை மாதிரி ஆக்களை நான் கண்டு எனக்கு அதே மாதிரி எனக்கு ஒரு தைரியம் வந்துச்சு. நானும் ஒரு பொம்பளையாக வாழ வேணுண்டு. அதுக்கப்புறம் எனக்கும் இப்படி பொம்பளையாக மாற வேண்ட ஆசையை தைக்குது. எங்களோட வீட்டில் எல்லாரும் என்னைய ஒத்துக்கொண்டு ஏற்றுக்கொள்ள வேணும். இதுதான் நான் கேட்குறேன். මුලින්ම කියන්න ඕනේ මම සමසෙනෙහස් පුද්ගලයෙක් කියලා. සමසෙනෙහස් පුද්ගලයෙක් වූ නිසා මට ලංකාවේ පුරවැසියට හිමි වූ සියලුම අයිතිවාසිකම් අහිමි වෙලා තියෙනවා. පසුගිය මාධ්‍යයක ජාතික පුවත්පතක අපි අපරාධකාරයෝ විදිහට ඇස් වහලා මගේ ඡායාරූප පළ කරලා තියෙනවා. ඒකෙන් HIV වලට වැඩ කරන්න තියෙන අවස්ථාව අපිට ගොඩක් අහිමි වෙලා තියෙනවා. මම වගකිය යුතු මාධ්‍යෙන් ඉල්ලා සිටින්නේ අපි ගැන සානුකම්පිත බලලා අපි HIV වලට වැඩ කරන්න තියෙන අවස්ථාව ආණ්ඩුවත් එක්ක එකතු වෙලා HIV වලට වැඩ කරන්න තියෙන අවස්ථාව අපිට අහිමි කරන්න එපා කියලා මම ලංකාවේ තියෙන සියලුම වගකිය යුතු මාධ්‍යෙන් ඉල්ලා සිටිනවා. මම සමසෙනෙහස් ප්‍රජාවේ කෙනෙක්. ඒක නිසා මගේ ජීවිතේට ගොඩාක් පාඩු සිදු වෙලා තියෙනවා. විශේෂයෙන් මම වසර 14ක් දහම් පාසල් ගුරුවෙකු වශයෙන් සේවය කළා. ඒ වසර 14ක ගුරු සේවයට මට තිත තියන්න සිදු වුණා සමසෙනෙහස් ප්‍රජාවේ කෙනෙක් නිසා මම. ඉතින් මම හිතනවා මගේ ජීවිතේට ඒක ලැබුණු පාඩුවක් ඒ වගේම විශාල කැලක් කියලා. ඒක නිසා මේ සමසෙනෙහස් ප්‍රජාවේ අයෙකු නිසා මට ඒ පාඩුව කැලල සිදු වුණා කියලා තමයි මගේ අදහස. ඉතින් මම මේ හැමෝගෙම ඉල්ලා සිටිනවා අපිත් ආසයි සමාජයට යම් සේවයක් කරන්න, අපේ දැනුම ලබා දෙන්න. ඒක නිසා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා අපිට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා. මම පාල්තු විජයබණ්ඩාර. මම සමකාමීව ජීවත් වෙන පුද්ගලයෙක්. ඒ වගේම තමයි මම HIV සමග ජීවත් වෙන පුද්ගලයෙක්. දැනට අවුරුදු 9ක් විතර තිස්සේ ඉඳලා. මට කියන්න දෙන්නේ ඇත්තටම මම මේ තත්ත්වෙට ගොදුරුනේ කොහොමද කියන එකයි මගේ ජීවිතේ. මම HIV සමග ජීවත් වෙන පුද්ගලයෙක් හැටියට මම හඳුනාගත්තේ අවුරුදු 8කට ඉස්සෙල්ලා. මට ඒ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්න්නේ ඇත්තටම මගේ තිබ්බ නොදැනුවත්භාවය. තරුණයෙක් හැටියට මට කිසිම දැනුමක් තිබ්බේ නැහැ HIV AIDS පිළිබඳව. ඒ වගේම සමකාමීත්වය පිළිබඳවත් මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. හැබැයි මම දැනගත්තා මම හදවතින් කාටද ආදරය කරන්න කියන එක. මම පුද්ගලයෙකුට හදවතින්ම ආකර්ෂණය වන පුද්ගලයෙක්, කියන්නේ පුරුෂයෙකුට ආකර්ෂණය වන පුද්ගලයෙක් කියලා කිව්වොත් නිවැරදියි. ඉතින් මම දැනට HIV සමග ජීවත් වෙන ආයතනයක සම්බන්ධීකාරකවරයෙක් හැටියට වැඩ කරනවා වගේ. ඉතින් මම මෙහෙම වැඩ කරන්න කියලා මම හිතුවේ ඇත්තටම මට වෙච්ච දේවල් මට HIV සම්බන්ධයෙන් ඇතිවුණු ප්‍රශ්නත් එක්ක සහ සමකාමීත්වය නිසා ඇතිවුණු ප්‍රශ්නත් එක්ක මම හිතුවා මේ ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන්න ඕන කියලා. මගේ තරුණ ජීවිතය මම කොහොමද ඒ වෙනුවෙන් කැප කරන්නේ? ඒ කියන්නේ තවත් කෙනෙක් කොහොමද
මේ HIV වලින් ආරක්ෂා කරගන්න ඒ වගේම තමයි විශේෂයෙන්ම සමකාමී ප්‍රජාවට සිදුවන වෙනස් කිරීම සහ කොම් කිරීම වලට කොහොමද මම ක්‍රියාකාරී පුද්ගලයෙක් හැටියට එළියට ඇවිල්ලා ඒ කට්ටියව නියෝජනය කරන්න කියලා හිතන්න. ඒක පිළිබඳව මගේ හඬ මම එළියට දෙන්න හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා. මම සමසේනයස පුද්ගලෙක්. මට අවුරුදු 12 කාලයක තුර මම වෙල්ලේ ළමා කාලේ මට අවුරුදු 12 තුලදී මම වෙල්ලැලිය ඇවිදින්න අවුරුදු 23ක මම තරුණයෙක් ඇවිත් මම අපයෝජනයට ලක් කරා. මට ඒක ගෙදරටවත් කියාගන්න බැරි වුණා. ඒ අවස්ථාව මට ගෙදරටවත් කියන්න ඒ දවස්වල ගෙදර සුදුසු වාතාවරණයක් තිබුණේ නැහැ ඇත්තටම. අද මම මේ තත්ත්වෙන් ඉන්නේ. එදා ඒ තත්ත්වයට මූණ පාපු නිසා දෝ කියලා මට ගොඩක් දුරට හිතෙනවා. මම සමසෙනියස් ප්‍රජාවේ කෙනෙක්. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා වෙනත් පාසලකට යොමු වුණා. එෙහිදී ඒ සිටි මිතුරන් මාව සමච්චලයට ලක් කරගත්තා. මගේ කතා කරන විලාසය, ගමන් විලාසය නිසා ඒ අය මට වීලු කරන්න පටන් ගත්තා. ඉතින් මම සමාජයෙන් ඉල්ලන්නේ අපිත් වැඩිදුර අධ්‍යාපනය ලැබිය යුතුයි. අපිත් සමාජයට වැඩදායී පුද්ගලයෝ වෙන්න ඕනේ. ඉතින් මම ඉල්ලා සිටින්නේ අපේ ජීවිතය විනාශ කරන්න එපා. මගේ නම සසි. මං ඉපදිලා ඉන්නේ පිරිමියෙක් හැටියට. නමුත් මම ඉන්නේ ගෑල්ලමෙක් විදියට. මම හිතුවා මගේ වයස සීමාව මට එනකොට මං ඉපදිලා මගේ අතුලාන්තයේදී මගේ හැඟීම් වෙනස් වෙනකොට මං හිතුවා මම ඉන්නේ වැරදි හැඟක. ඒ නිසා කාන්තාවක් වගේ ජීවත් වෙන්න මට හිතුණා. ඒ වෙනුවෙන් කැපකිරීම ගොඩක් කළා. ගෙදර අය පාතාලයට කියලා කොණ්ඩේ පවා කැපුවා. ඒත් මම සැලුන්නේ අද මම මගේ නිවසේ දෙමාපියන්ගෙන් අයිතිවාසිකම් ලබාගෙන තියෙනවා. අද මම කාන්තාවක් වගේ ජීවත් වෙනවා. මම මගේ ප්‍රජාවට කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැපකිරීම කරනවා. ජීවත් වෙච්ච කෙනෙක් මගේ අම්මා තාත්තා මගේ සහෝදරයෝ එක හම්බුනේ ජීවත් වෙච්ච කෙනෙක්. නමුත් එක කාලයක් යනකොට ඒගොල්ලන් දැනගත්තා මම සමලිංගිකයෙක් කියලා. මොකද මමත් දන්නවා මම සමලිංගිකයෙක් කියලා. ඒගොල්ලෝ එක මට ජීවත් වෙන්නේ මේ වාසනාවක් ලැබුණේ නැහැ. මොකද ඒගොල්ලන් ටිකෙන් ටික මට ඒ දේ කියලා මට ඉරිය වගේ කරන්න පටන් ගත්ත නිසා මම කල්පනා කරා මම මෙතනින් මගේ ගෙදර ජීවිතයෙන් අයින් වෙලා මම තනියම ජීවත් වෙන්න ඕනේ කියලා. මොකද ඒගොල්ලන් මට කවදාකවත් ඉදිරිය යන්න කිව්වේ නැතුණාට ඒගොල්ලන්ගේ වෙනස් වීම මට දරා ගන්න බැරි වුණා. මොකද මගේ මේගොල්ලන් මට වෙනස්කම් කරන නිසා. අනිත් එක තමයි මම උත්සාහ කරේ කල්පනා කරේ ඒගොල්ලන්ට සමාජයෙන් එන දේවල් නෑදෑයන් එන ප්‍රශ්න. ඒක නිසා මම තනියම ජීවත් වෙන්න උත්සාහ කරලා මම තීරණය කරා මම පොඩි කාමරයක් අරගෙන දැන් මම පොඩි කාමරයක් අරන් තමයි ජීවත් වෙන්නේ. මට ඒ කාමරේ මොකද මට කවදාකවත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මම සමලිංගිකයෙක් කියලා ඒ මිනිස්සුත් රැකියාවක් කරන ගේ තැන් වල ඒගොල්ලන්ට තේරෙනවා මමත් දන්නවා. මොකද මං අඳින ඇඳුම් මම යන ගමන විලාසිතාව ඒ සමලිංගිකයෙක් නිසා මට කවදාකවත් රැකියාවක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා මම කල්පනා කරා මං තීරණය කරා පාට බෑලා ලිංගික සමීකයක් වශයෙන් මං ජීවත් වෙනවා සමාජයට බරක් නොවෙන්න.